සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත ග්‍රොසරි වීඩියෝ එකක් තමයි අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මොකද අප්‍රේල් අවුරුදු නිසා ග්‍රොසරි shopping වීඩියෝ එකක් ගෙනාවොත් හොඳයි කියලා හිතුණා. ඒ වගේම ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම බිස්කට් වලින් පටන් ගමු. මේ ලිටල් ලයින් එකේ වේපර්ස් බිස්කට් එක. ඉතින් මේ මාසේ පොඩක් බිස්කට් වැඩිපුර මං ගෙනාවා. මේ තියෙන්නේ ෂෝටිස් එක, ඒකත් උස්වත්තේ. ඉතින් මේ තියෙන්නේ ගෝල්ඩ් මාරි තමයි ඉතින් බබාලා කන්නේ. ඒක නිසා යාළ වෙනුවෙන් තමයි මේ මාරි බිස්කට් එක ගත්තේ. ඒක උනේ රුපියල් 330යි. ඉතින් මේ තියෙන්නේ තල කැරලි රුපියල් 120යි. තල කැරලි අපේ ගෙදර අනිවාර්යෙන් ගේනවා. මේ ජෙම් බිස්කට් එකත් බබාලට. ඉතින් මේ මැලිබන් කිරි ගැන කිව්වොත් ගොඩක් දෙනෙක් චෝදනා කරපු එකක් තමයි මේ කිරි පිට. ඉතින් මේ අවුරුදු සීසන් එකත් එක්කම මැලිබන් කිරි එකට මේ යහපෝෂ කියන පැකට් එක හම්බ වෙනවා. ඉතින් ඒකෙන් මම පිටි පැකට් දෙකක් ගත්තා. ග්‍රෑම් 400. මේ තියෙන රත්ති මේකුනේ 1150යි. රත්ති වලින් මම දෙකක් ගත්තා. රත්ති එකේ රංකාසි සම්බන්ධව පොඩි වාසියක් තියෙනවා. ඉතින් ඒක ගන්නව නම් ඔයාලා පොඩ්ඩක් බලලා ගන්න. මේ මයිලෝ එකක් සහ නෙස්ටමෝල් පොඩි එකක් ගත්තා. ඉතින් අවුරුදු මාසේ එන නිසා තමයි මේ ප්‍රමාණයෙන් පොඩක් වැඩි කරේ. ඉතින් ගොඩක් දෙනෙක් කිරිපිටි කිව්වහම දොස් කියනවා බබාලට කිරිපිටි දෙන්න හොඳ නැහැ කියලා. ඉතින් ඒක ගැනත් මම වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ පොල් තෙල් ඒ වගේම මේ නූඩල්ස් ගන්නකොට මම නූඩල්ස් වල රසකාරක පැකට් එක කිසිම වෙලාවක නූඩල්ස් හදනකොට එකතු කරගන්නේ නැහැ. මොකද නූඩල්ස් වල රසකාරක පැකට් එක හොඳ නැති නිසා. ඉතින් මේ තියෙන්නේ සුදු සීනි නම් මම කිලෝ 5ක් මේ පාරේ ගත්තා. සාමාන්‍යයෙන් මාසයකට අපේ ගෙදරට සීනි කිලෝ 4ක් විතර යනවා. ඉතින් මම අවුරුද්ද ගැනත් හිතලා තමයි සීනි ගන්න හිතාගෙන ගියේ. උනට මං අරන් තියෙන්නේ කිලෝ 5යි. ඊට අමතරව සීනි තව අවශ්‍ය වෙයි කියලා හිතෙනවා. මම මේ කිලෝ 1 සීනි පැකට් තමයි 4ක් 5ක් ගන්නෙ. ඉතින් ඊට වැඩිය වාසි ඔයාලා මේ කිරලා ගන්නව නම් සීනි කිලෝ 5ම එකවර. ඉතින් ඒක මට ඔයාලට කියන්න ඕනි කියලා හිතුණා. ගන්නව නම් මෙහෙම තනි පැකට් එක නැතුව කිලෝ 5ම එකවර කිරලා ගන්න තොග දෙන තැනකින්. එතකොට තවත් ඔයාලට මිල අඩුවට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මුං කැවුම් එහෙම හදන්න අවශ්‍ය වෙයි කියලා හිතලා ඒ වගේම අපේ ගෙදර මුං ඇට කිරිපත් කනවා. ඉතින් ඒ නිසා තමයි මුං ඇට කිලෝ එකක් ගේන්නේ කොහොමත්. ඊට පස්සේ මේ තියෙන පරිප්පු මම ගන්නකොට ගන්නේ ලොකු පරිප්පු කියන එක. මොකද කප් පරිප්පු පොඩි එක මේ උයපුවාම දිය වෙලා යනවා වැඩි. ඉතින් ඒක නිසා ලොකු පරිප්පු වලින් ගන්නවා කිලෝ 3ක් අපේ ගෙදරට සාමාන්‍ය මාසෙකට අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ඉතිරි වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඊළඟට මේ තියෙන තිරිඟු පිටි කිලෝ 3ක් මම මේ පාර ගෙනාවා. මොකද අවුරුදු මේසේ රසවත් කරන ප්‍රධාන කෑමක් තමයි ඉතින් කේක්. පොඩි බබාලා ඉන්න ගෙවල් වල කේක් කන්න ඉතින් හරි ආසයිනේ. ඒක නිසා පාන් පිටි වැඩිපුර ප්‍රමාණයක් ගෙනාවා. මේ තියෙන්නේ රටකජු. මේ අමු රටකජුනේ 262යි රුපියල්. ඉතින් ඒක නිසා බෙදපුවට ගන්නවට වඩා අමු රටකජු ගන්න එක ලාභයි. මේ තියෙන්නේ සෝස් එක නා රුපියල් 135ක් උනේ. මේ තියෙන්නේ MD එකේ ජෙලි එක. මේක පොඩි බබාලා දෙන්නගේ ආසාව නිසා තමයි ගත්තේ ජෙලි. හැමදාම බබාලට දෙන්නත් හොඳ නැහැ. ඉතින් ඊළඟට තියෙන්නේ MD එකේ නෙල්ලි කෝඩියල් එක. ඉතින් මේක 460ක් තමයි උනේ. ඉතින් අවුරුදු කිට්ටු වෙන නිසා තමයි ඒ ගැන හිතලා තමයි ගත්තේ. මම සාමාන්‍යයෙන් රසකාරක බීම ಜಾති හදන්නේ නැහැ. පොඩි දෙන්නත් එක කරදර නිසා තමයි ඒක ගත්තේ මේ වටවල. ඉතින් ඊට පස්සේ තියෙන්නේ කොත්තුමි පැකට් දෙකක්. ඒකත් බබාලට නම් දෙන්නේ නැහැ. කොහොමත් මම තමයි කොත්තුමි නම් කෑමට ගන්නෙ. ඉතින් ඒ ගැන වැරදියට හිතන්න එපා. කොහොමත් නූඩල්ස් වර්ග සෝයා මීට් එහෙම හදනකොට මම රසකාරක පැකට් ගන්නෙ නැහැ. මේ තියෙන ගම්බිරිස් 3-5 ඒ වගේම කෑලි මිරිස්. ඉතින් මේවා ගත්තේ
අප්‍රේල් මාසයෙන් පස්සේ වැහි කාලේ එයි කියලා හිතලා මොකද මේ දවස් ටිකේ මට තව මාසයක් විතර තියාගන්න පුළුවන් තරම් 3-5 මිරිස් කුඩු හදාගත්තු ඒවා තියෙනවා. ඉතින් ඒවා තියෙද්දි තවත් ආපහු මිරිස් කුඩු 3-5 කොටන එක අපරාධයක්. මොකද ගොඩක් කල් මේ තියාගන්නත් බෑ. පුස්කකා නරක් වෙන්න බලන නිසා. ඉතින් ඒක නිසා තමයි අවශ්‍ය වෙයි කියලා හිතලා තමයි මෙහෙම ගෙනාවේ. ඉතින් මේ තියෙන්නේ සුදු ලූණු. ඉතින් මේ තියෙන ලූණු කිලෝ මෙතන කිලෝ එකමාරක් විතර තියෙනවා. ඉතින් ඔය ටික තමයි මේ තියෙන සියඹලා. සියඹලා 250ක් 175ක් වෙනවා. ඉතින් කඩෙන් කඩේට සියඹලා වල මිල එහෙම වෙනවා. ඉතින් මේ තියෙන්නේ පර්සර්වියට්. ඊට අමතරව මෙතන තියෙනවා ජෑම් එකක්. ජෑම් එකුනේ 230යි. මේ සැමන් එක ඇතර මේක නම් රස නැහැ. මම වීඩියෝ එක කරන දවසේ මේක හැදලා බැලුවා. ඒ සැමන් එක කිසිම රසක් නැහැ. මේ තියෙන්නේ පාට පැන්සල් එක ඇට්ලස් එකේ. ඒක තමයි එකෙන් ගන්නවා. ඇට්ලස් එකේ පාට පැන්සල් තමයි ලස්සනට ලියවෙන්නේ වගේම හොඳට පැහැදිලිව කලර්ස් පේන්නේ. ඉතින් මේ තියෙන්නේ A4. ඉතින් A4 වගේම ඇට්ලස් එකෙන් පාට පැන්සල් මම ගෙනල්ලා කල් තියාගන්නවා. මොකද සෑහෙන්න බබාට මේ නර්සරි එකට ඕන වෙන නිසා. ඉතින් මේ තියෙන විම් ලික්විඩ් එක. ඒක තමයි මම හැම මාසෙකම ගන්නෙ. මේ තියෙන ප්‍රයාස් එකේ සෝප් එක. ඉතින් ඒකේ පොඩි වාසියක් තියෙන නිසා ඒක ගත්තා. ඉතින් මේ තියෙන පෙන්සිල් එකක්. ඒ වගේම සිග්නල් ටූත් පේස්ට් එක. ඊට පස්සේ කපුරු බෝල පැකට් එකක් වගේම පහන් තිර පැකට් දෙකක් මෙතන තියෙනවා. ඊළඟට තියෙන හඳුන්කూరు පරම්පරා කියන හඳුන්කూరు පැකට් එකෙන් පෙට්ටි 6ක් මෙතන තියෙනවා. ඉතින් පෙට්ටි 6ක් සාමාන්‍යයෙන් මාසයකට පෙට්ටි 5ක් වගේ තමයි යන්නේ. ඉතින් කොහේ හරි පන්සලකට වගේ ගියොත් පෙට්ටි 6ක් විතර යනවා. ඉතින් මේ තියෙන්නේ රෙබිකාලි එකේ පවුඩර් එක. ඒ වගේම කම්ෆර්ට් එකක් තියෙනවා. ඉතින් ඒව නම් අත්‍යවශ්‍ය ඒවා නෙමෙයි. ඉතින් අර සාමාන්‍යයෙන් ඇඳුම් වල සුවඳ රඳා ගන්න ඕන නිසා ගන්නවා. මෙතන බැටරි කෑලි දෙකක් වගේම පොලිෂ් ටින් එකක් තියෙනවා. ඉතින් බැටරි අපි කල් තියාගන්න එක අපිටම හොඳයි. මෙතන තියෙන්නේ බේබි ෂෙරම් එකේ බේබි ක්‍රීම් එකේ. ඒකත් හරි සුවඳයි. ඉතින් මේ තියෙන්නේ ඩීවා එකේ රින්සෝ. ඊට පස්සේ බිග් රේසර්ස් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ රතු පෑනකුයි නිල් පෑනකුයි තියෙනවා. ඊට පස්සේ ලන්ච් ෂීට් පැකට් දෙකක් තියෙනවා. එකක් උනේ රුපියල් 200යි. ඉතින් මේ ලන්ච් ෂීට් ශරීරයට අහිත කරයි කිව්වට ගෙදරට නැතුවම බැරි දෙයක් තමයි ලන්ච් ෂීට්. මොකද උදේ පාන්දර කෙසෙල් අතු කපන්න ඕවට කාලයක් ඇත්තටම නෑ. ලන්ච් බොක්ස් එකේ දාගෙන අරන් යන්නත් හරිම කරදරයි කෙනෙක්ට. ඉතින් බබාලා ගෙනිච්චට ලොකු අයට ඒක හරි කරදරයි. ඉතින් මේ තියෙන පත්තර බත් මුල් ඔතන්න ගන්න පත්තර. ඉතින් මීට අමතරව මං ඇස්ට්‍රා 250 කප් එකක් වගේම යෝගට් 4ක් ගත්තා. ඉතින් ඔක්කොටම මට මේ සඳහා ගියපු වියදම වුණේ රුපියල් 23800 ගණක්. ඒ කියන්නේ 24000කට කිට්ටු වෙන්න තමයි මේ සියලුම දේට ගිය වියදම වුණේ. ඉතින් මීට අමතරව අවුරුදු මාසෙ නිසා මට කියන්න අමතරව මල් ලුණු පැකට් එකක් තව ගත්තා. ඒක මෙතෙන්ට දාන්න අමතක වුණා. ඉතින් ඊට අමතරව අපි මේ මාර්තු මාසේ බඩු ගන්නේ අප්‍රේල් මාසෙටත් එක්ක නිසා අවුරුද්දට කැවිලි හදන්න ඒ ගැනත් කල්පනා කරලා බඩු ගත්තොත් හොඳයි. මොකද සමහරුන්ට කැකුළු හාල් වලට වෙනම වියදම් කරන්න වෙනවා. ඒ කියන්නේ කැකුළු හාල් කඩෙන් ගන්න වෙනවා. ඒ ගැන හිතන්න ඕනේ. ඒ වගේම පොල් තෙල් ප්‍රමාණය වැඩි වෙනවා බෙදුම් වර්ග හදනකොට. ඒ වගේම මුං ඇට ඒ වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ දේවල් කහ කේක් හදනවා නම් බේකින් බඩු ඉතින් මේ වගේ දේවල් හිතන්න. මොකද අප්‍රේල් මාසෙටම යන්නේ නැතුව මාර්තු මාසේ අරන් තියාගත්තා නම් ඔයාලට ලේසි වෙනවා. ඉතින් මේ පාරත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් ඉන්න සුබ දවසක් පරිස්සමින් සතුටින් ඉන්න.